අද 23 ප්‍රස්ථාර ගාන කරන්න යන්නේ. එදා අපි 24 ගාන කරන්නේ. ඒතර අද 23 ගාන. මේකත් මේ හදන්න කලින් ඔයගොල්ලෝ ගාන හදන්න. ඒ කියන්නේ මේක බලන්න කලින් ඔයගොල්ලෝ ගාන අනිවාර්යෙන් හදන්න. හදන try එකක් දීලා විතරක් මේක බලන්න. හරිද? එතකොට මේ ගාන ටිකක් වෙනස්. ඔයගොල්ලන්ට පේනවා ඉතින් ප්‍රස්ථාරය ඇඳලා දීලා තියෙනවා. ඒ කියන්නේ මේකේ ඔයාලට ප්‍රස්ථාරයක් අඳින්න කියලා නෑ. ඒතර මේක සාමාන්‍යයෙන් වෙනස් ගාන. මොකද අනිත් ගණන් වල ඔයාලට ප්‍රස්ථාරේ මේ අඳින්න දීලා ඒකෙන්නේ ප්‍රශ්න අහලා තියෙන්නේ. ඒතකොට මේකේ ප්‍රස්ථාරේ අඳින්න දීලා නැහැ. මේ ප්‍රශ්න ටික විතරයි අහලා තියෙන්නේ. ඒතකොට සාමාන්‍යයෙන් දැන් ඔයාලා ප්‍රස්ථාරේ අඳින එක විතරයි නම් කරන්නේ පුරුදු වෙලා හිටියේ. අඳින එකෙන් විතරක් නම් ලකුණු ගත්තේ. ප්‍රශ්න වලට උත්තර ලියා ගන්න බැරුව නම් හිටියේ. දැන් මේ ප්‍රශ්නේ ලකුණු ගන්න වෙන්නේ නැහැ. ලකුණු බිඳුවයි ගැලීම. හැබැයි ප්‍රස්ථාරේ අඳින්න දීලා නැහැනේ. එතකොට ඒ නිසා ඔයාලා මම අපිස්සම කියන දෙයක් තමයි අර එක දෙයකට විතර පුරුදු වෙන්න එපා. දැන් බලන්න පේනවනේ දැන් මේ වගේ ප්‍රශ්නයක් ආවොත් ඔයාලට ප්‍රස්ථාරේ අඳින්න වෙන්නේ නැහැ. ප්‍රස්ථාරේ අඳින්න වෙන්නේ නැහැ කියන එක නේ ලකුණු නැහැ බිඳුව ඇගිලිම. ඔයාලට මේ ප්‍රශ්න වලට උත්තර ලියන්න බැරි නම්. හැබැයි මේ ගාන බලන්න හරිම ලේසි. පළවෙනි එක බලමු අපි y සමාන fx ආකාරයේ වර්ග දශිතයක ප්‍රස්ථාරේ රූපේ දැක්කේ. ඒ කියන්නේ සමීකරණ දීලා නැහැ. අවුලක් නැහැ. පළවෙනි ගානේ අහන්නේ ඒ ලක්ෂයේ ඛණ්ඩාංකද ප්‍රස්ථාරයේ y අක්ෂයේ ඡේදනය කරන ලක්ෂයේ ඛණ්ඩාංකද පිළිවෙලින් ලියනනේ. ඒ කියන්නේ මෙන්න මෙතන. ඒතර ඔයාලට පේනවා මේ ඒ ලක්ෂය මෙතන තියෙන්නේ. එයා x අහුවෙන්නේ ඍණ 1ේදී නේද? y අහුවෙන්නේ ඍණ 5ේදීනේ. එතකොට අපි සාමාන්‍යයෙන් ඛණ්ඩාංකයක් ලියන්නේ ඔයාලා දන්නවා x ඛණ්ඩාංකයයි y ඛණ්ඩාංකයයි ලියන්නේ. එහෙනම් ඉස්සර ලියන්න ඕනේ x ඛණ්ඩාංකය. එතකොට a වල x ඛණ්ඩාංකෙන්නේ ඍණ 1 y ඛණ්ඩාංකෙ තියෙන්නේ ඍණ 5නේ. ඔන්න හරිම ලේසි ලියන්න පුළුවන් a සමානයි ඔන්න ඔහොම ලියන්න පුළුවන්. ඊට පස්සේ අහනවා ප්‍රස්ථාරයේ y අක්ෂයේ ඡේදනය වන ලක්ෂයේද ඛණ්ඩාංකය ලියන්න. y අක්ෂය ඡේදනය කරන්නේ මෙතනනේ. ප්‍රස්ථාරයේ y අක්ෂය ඡේදනය වෙන්නේ මෙතන. දැන් එතන ඛණ්ඩාංක ලියන්න පුළුවන්. මම කිව්වා මේ y අක්ෂය දිගේ යනවා කියලා කියන්නේ එයාගේ x ඛණ්ඩාංකෙ බිඳුවයි. y ඛණ්ඩාංකේ තමයි මෙන්න මෙතන තියෙන ගිරිනාටනේ. එහෙනම් අපිට ලියන්න පුළුවන් y අක්ෂය ඡේදනය කරන තැන ඛණ්ඩාංකය x නම් බිඳුවයි y නම් ඍණ 8යි. ඒතර මේ තියෙන එකක මේ තියෙන y අක්ෂය ඡේදනය කරන තැන. හරි. දෙවෙනි එක බලමු. ඊට පස්සේ කියනවා ප්‍රස්ථාරය ඇඳි y සමානයි fx සිතයේ fx සමානයි බිඳුව සමීකරණයේ මූල. මම කියවනේ මේ ප්‍රස්ථාරකින් මූල හොයන්නේ ප්‍රස්ථාරයේ x අක්ෂය කැපෙන තැන තියෙන අගයන් දෙක අරගෙන. හරිම ලේසි. කොතෙන්ද කැපෙන්නේ? මේ fx සමානයි බිඳුව සමීකරණයේ මූල කියලා කියන්නේ ප්‍රස්ථාරයේ ඇඳ සමීකරණයේ මූල මොනවද කියලා ඔය අහන්නේ. දැන් මූල දෙක ලියන්න පුළුවන්. ඔයාලට පේනවා කැපිලා තියෙන්නේ ඍණ 2ේදී අනිත් එක ධන 4. මොක ලියවන වැඩි හරි. තුන්වෙනි එක සිතේ ඍණව වැඩි වෙන x යගේ ප්‍රාන්තරේ. මොකද අගය ප්‍රාන්තර 4ක් තියෙනවා. පළවෙනි එක මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන එක ඊට පස්සේ මෙතන ඉඳන් වෙන මෙතෙන්ට තියෙන එක ඊළඟට වෙනවා ඉන්නම මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන එක මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන එක මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන එක සහ මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන එක. කොහොම 4ක් තියෙනවා. අපි සමමිතික අක්ෂෙත් අඳිමු. දැන් ඔයාලට පේනවා මෙතන මේ අගය ප්‍රාන්තර 4ක් තියෙනවානේ. මොකද මේක තියෙන්නේ ධන පැත්තේ යන්නේ යට පැත්තට නිසා ධනව අඩු වෙන ටික. මේක තියෙන්නේ ඍණ පැත්තේ යන්නේ යටට නිසා මේක ඍණ අඩු වෙන ටික. මේ ටික ගත්තොත් තියෙන්නේ ඍණ පැත්තේ යන්න උඩ නිසා ඍණව වැඩි වෙන ටික. මේක තියෙන්නේ ධන පැත්තේ යන්නේ උඩ නිසා ධනව වැඩි වෙන ටික. එතකොට මේක අහන්නේ ඍණව වැඩි වෙන ටික නේ. ඍණ වැඩි වෙන ටික නම් මෙන්න මෙතෙන්ට තියෙන ටික ගත්තනම් හරිනේ. ඒතර අහන්නේ එතන ඉඳන් එතෙන්ට තියෙන ටික x යගේ ප්‍රාන්තරය. එහෙනම් බලන්න ඕනේ මෙන්න මෙතෙන්දී තියෙන x යගේ කීයද? ආයි මෙතෙන්දී තියෙන x යගේ කීයද කියලා. ඒතර මෙතන තිබ්බේ 1 එකට වඩා වැඩි x අඩුයි. මෙන්න මෙතන කැපිලා තියෙන්නේ 4. එතන ගන්න පුළුවන්. හතරවෙනි ප්‍රශ්නේ අහන්නේ ඊළඟ ගානේ තියෙන්නේ අර මම කියන ඔයින් ගානක් අනිවාර්යෙන් වෙනවා කියලා. මේ y සමානයි මෙන්න මෙහෙම පෙන්නන්න කියලා. y සමාන x නේ වර්ග ධන b. මම කිව්වා මේක මේ සමීකරණ දෙකක් තියෙනවා මතක තියාගන්න කියලා. මොකක්ද? පළවෙනි එක y සමානයි x ඍණ a වර්ග ධන b. ඕක එන්නේ අවම අවස්ථාවේදී. ඒ කියන්නේ ප්‍රස්ථාර හැඩේ මෙහෙම තියෙනවා. අනිත් එක තමයි y සමාන ඍණ x ඍණ a වර්ග ධන b. ඕක එන්නේ
උපරිම අවස්ථාවට. ඒ කියන්නේ මෙහෙම තියෙනවා ප්‍රස්ථාර. හරි. තොර ඔය දෙකෙන් මේක තමයි දීලා තියෙන්නේ. කෙලින්ම මේකම තමයි දීලා තියෙන්නේ. මං කිව්වා මේ ගානේ කොහොම සමීකරණේ දුන්නත් ඔයාලා මේ දෙක තමයි මතක තියන් යන්නේ. මේ දෙකට තමයි අගයන් දාන්නේ. එතකොට මේකේ අපි Aට දාන්නේ අවම ලක්ෂයේ x කණ්ඩායමේ, Bට දාන්නේ අවම ලක්ෂයේ y කණ්ඩායම කියලාත් මං කිව්වනේ. මොන දැන් කෙලින්ම අපි ඉස්සලම අවම ලක්ෂය ලියමුකෝ. මේකේ අවම ලක්ෂය වලට වෙනවා මෙතනනේ තියෙන්නේ. එතකොට ඒකේ කණ්ඩාංක වෙන්නේ 1 ඍණ 9 නේ. x කණ්ඩාංක 1යි y කණ්ඩාංක ඍණ 9. එන අවම ලක්ෂය ඉන්නේ 1 ඍණ 9. එතකොට මේක අවම ලක්ෂය x කණ්ඩාංකේ, මේක අවම ලක්ෂය y කණ්ඩාංකනේ. ඊට පස්සේ ප්‍රස්ථාරයේ සමමිතිකයේ සමීකරණය සහ අවම ලක්ෂය කණ්ඩාංක සලකමින් y සමාන x සිතේ අවම ලක්ෂය කණ්ඩාංක ලියන්න කියලා නෑනේ. මේක මෙන්න මෙහෙම ලියන්නේ කියලා කියන්නේ. x ඍණ a වර්ග ධන b. එහෙනම් උතන a ට දාන්නේ මොකද්ද? මෙන්න මේ x ඍණ 1 වර්ග මෙයාට දාන්නේ මොකද්ද? ඍණ 9. දැන් මෙයා හදන්න කියන විදියක් තියෙනවනේ. මෙතන කියන්නේ මේ ධන b ආකාරයට ලියන්න කියලානේ. එහෙනම් අපි ඔක පොඩ්ඩක් වෙනස් කරගමු. අපිට පුළුවන් ඔය ඍණක් නිකන් ධන කරගන්න මෙන්න මෙහෙම. ධනක් දාලා ඍණ 9 වෙනම දාන්න. දැන් හරි සර් ඔක a ටයි b ටයි ආපු අගයන් දෙක ඇහුවොත් අපිට ලියන්න පුළුවන්. a කියන්නේ නම් 1යි, b කියන්නේ නම් ඍණ 9යි. නිකන් 9 නෙවෙයි. ඍණ 9යි. හරිද? a වෙනුවට දැම්මේ 1, b වෙනුවට දැම්මේ ඍණ 9. එහෙනම් උත්තරේ ඔන්න. ඊට පස්සේ කියනවා පස්වෙනි ප්‍රශ්නේ දී ඇති ප්‍රස්ථාරයේ හැඩය නොනස්ස පවත්වා ගැනීම මෙම කණ්ඩාංග තල ඒකක 4ක් සිරස්ව ඉහළට කියන්නේ මෙහෙට විස්ථාපනය කළහොත් ලැබෙන ප්‍රස්ථාරයේ ආම ලක්ෂයේ කණ්ඩාංග. මම කිව්වා ප්‍රස්ථාරයේ ඉහළට පහළට විස්ථාපනය කරාම මෙන්න මෙතන අගයේ උඩට පල්ලෙහාට යන එක විතරයි වෙන්නේ. එහෙනම් මෙතන දැන් ඒකක 4ක් සිරස්ව ඉහළට යනවා කියලා කියන්නේ ඔන්න එක ඒකකයක් නම් මෙතන, දෙකක් නම් මෙතන, තුනක් නම් මෙතන, හතරක් නම් මෙතන. දැන් අවම ලක්ෂය තියෙන්නේ මෙන්න මේ වගේ තැනකින් ඔන්න ඔහොම යන්නේ. ඒතොර අර අවම ලක්ෂයේ y කණ්ඩාංකය විතරයි වෙනස් වෙන්නේ. හරිද? දැන් මෙතෙන්දි නම් අවම ලක්ෂයේ y කණ්ඩාංකය තිබි මෙන්න මෙහෙම එකේ ඍණ 9y ඍණ 9. දැන් මෙතෙන්දි නම් අවම ලක්ෂයේ y කණ්ඩාංකය ඉන්නේ ඍණ 5 නේ. ඒතොර එහෙනම් එතන අවම ලක්ෂයේ කණ්ඩාංකය ලිව්වොත් එන්නේ මෙන්න මෙහෙම. එකේ ඍණ 5. එහෙනම් පස්වෙනි ගානේ නව අවම ලක්ෂය අපිට ලියන්න පුළුවන්. x කණ්ඩාංකේ නම් වෙනස් වෙන්නේ නැහැ ළමයි තිබ්බ එකමයි. y කණ්ඩාංකේ උඩට 5ක් ගියා කියලා කියන්නේ. ඇත්තටම මොකද වෙන්නේ අර කලින් තිබ්බ ඍණ 9නේ. ඒකට උඩට 4ක් ගියා කියලා කියන්නේ 9 ඍණ 9 ධන 4 තිබ්බේ ඍණ 9යි. 4ක් උඩට ගියා. ඔක උත්තරේ 5යි ඍණ 5යි නේ. අන්න ඒක තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඒකක 4ක් උඩට ගියාට පස්සේ වෙන්නේ 4ක් එකතු කරනවා තිබ්බ y ලක්ෂ මේ කණ්ඩාංකෙට. දැන් අවම ලක්ෂය වෙන්නේ x කණ්ඩාංකේ නම් ඒකමයි වෙනස් වෙන්නේ නැහැ. එකේ ඍණ 5. ලැබෙන ප්‍රස්ථාරයේ අවම ලක්ෂයේ කණ්ඩාංක ලියා අදාළ වර්ගදෘෂිතය ලියා දක්වනවා. වර්ගදෘෂිතය ලියන්නේ කියලා කියන්නේ මෙන්න මෙහෙම ලියන්නේ කියලා කියන්නේ. ඉතින් අපි දන්නවනේ කොහොම ලියන්නේ. කොහොමද? සූත්‍රේ නම් y සමාන x ඍණ a වර්ග ධන b. අපි ඒකේ a ට දානවා x කියන්නේ දෙකම තමයි. වර්ග y කියන්නේ b කියන්නේ මෙන්න මේකගේ y. එතකොට එනවා y සමාන x ඍණ a වර්ග ඍණ 5 කියලා. ප්‍රස්ථාරයේ වර්ගදෘෂිතේ සිතේ ලියන්නේ කිව්වම අන්න ඒ විදිහට ඔය දීලා තියෙන එකට අගයන් දෙක දාන්න විතරයි තියෙන්නේ. ඒතකොට ඔයාලට හරිම ලේසි. අර මෙන්න මේ සූත්‍ර දෙක මෙන්න මේ දෙක අනිවාර්යෙන් මතක තියාගෙන ඉන්න ඕනේ. කොහොම වුණත් මේ දෙකම මතක තියාගන්න නෑ. අතන මේක මතක තියාගන්න ඕනේ. ඉතින් අර උපරිම එකක් ඉදීම දෙන්න ඍණ එනවා කියන එක විතරයි මතක තියාගන්න තියෙන. ඔයාලට එකක් මතක තියාගත්තට පස්සේ හරි. එන්න එහෙමනම් 23 ගානත් අපි හැදුවා. ඔයාලා ඊතුරු ගණන් ටික try කරන්න. මම පුළුවන් වුණොත් ඒ ටිකත් group එකට දාන්නම්. අනිවාර්යෙන් ගාන හදලා ඉවර වෙලා මේ වීඩියෝ එක බලන්න. හරිනේ. හරි.